ඔයාලව ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එකට. අද අපි කතා කරන්නේ පාදුවා පල්ලිය ගැනයි, ශුද්ධ වූ අන්තෝනි මුනිඳු ගැනයි. ඉතාලියේ පාදුවා නගරයේ තියෙන ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ බැසිලිකාව ලෝකෙ පුරා ඉන්න කතෝලික බැතිමතුන්ගේ ගෞරවයට පාත්‍ර වෙච්ච සිද්ධස්ථානයක්. අන්තෝනි මුනිඳු උපතින්ම ඉතාලි ජාතිකයෙක් නම් නෙවෙයි. අන්තෝනි මුනිඳු උපත ලැබුවේ ක්‍රිස්තු වර්ෂ 1195 දී පෘතුගාලයේ ලිස්බන් නුවර. එතුමන්ගේ නියම නම වෙන්නේ ෆර්නෑන්ඩෝ මාටින්. ඉතාමත් ධනවත් වංශවත් පවුලක දරුවෙක්. වයස අවුරුදු 15 දී එතුමා ලිස්බන් නුවර ශාන්ත වික්ටර් තාපසාරාමයට ඇතුළත් වෙලා ශුද්ධ වූ බයිබලය සහ දේව ධර්මය ඉගෙන ගන්න පටන් ගන්නවා. ඊට පස්සේ ප්‍රැන්සිස්කාන නිකායට ඇතුල් වෙලා අන්තෝනි කියන නම භාවිතා කරන්න පටන් ගන්නවා. පාදුවා පල්ලිය ගැන කතා කළොත් පල්ලියේ විශාල ගෝලාකාර වහල 8ක් තියෙනවා. ඒවා බයිසැන්තියානු ක්‍රමයට අනුව තමයි හදලා තියෙන්නේ. දුර ඉඳන් බලනකොට තුර්කි පල්ලිවල හැඩයට සමානකමක් දක්වනවා කියලා තමයි සඳහන් වෙන්නේ. ගොතික් සහ රෝමානු ශෛලයට අනුව ඉදි කරලා තියෙන පාදුවා පල්ලියේ ඉදිරිපස කොටස රෝමානු ශෛලයටත් ඇතුළ තියෙන උස් කුළුණු ගොතික් ශෛලියටත් නිර්මාණය කරලා තියෙනවා. ඊළඟට කියන්න යන්නේ මේ දේවස්ථානයේ තියෙන ආශ්චර්යමත්ම සිදුවීම. අන්තෝනි මුනිඳු මිය ගොස් වසර 32කට පස්සේ දේහය නැවත ගොඩ අරගෙන තියෙනවා. මුළු සිරුරම දි รา පත් වෙලා තිබ්බත් එතුමගේ දිව විතරක් කිසිම හානියක් වෙන්නේ නැතුව ජීවමාන විදියටම රතු පාටින් දකින්න ලැබිලා තියෙනවා. අදටත් එම දිව, හකු ඇටය, උගුරු දණ්ඩ, විශේෂ රන් මංජුසාවක දාලා බැතිමතුන්ගේ වන්දනාවට තැන්පත් කරලා තියෙනවා.
බැතිමතුන් එකතු වෙන තව තැනක් තමයි අන්තෝනි මුනිඳුන්ගේ ශරීරයේ ඉතිරි කොටස් තැන්පත් කරලා තියෙන තැන. කිරිකරුඬ පුවරුවකින් තමයි එතන ආවරණය කරලා තියෙන්නේ. පල්ලියට එන කෙනෙක් එතනට අනිවාර්යයෙන්ම යනවා. හැබැයි පාදුවා පල්ලියට යන්නේ කතෝලික අය විතරක් නෙවෙයි. අපේ ලාංකික බෞද්ධ අයත් පාදුවා පල්ලියට යනවා. ඒ පාදුවා පල්ලියේ තියෙන හාස්කම් නිසා. ඉතින් ආයිමත් ලබන සතිය මුණ ගැහෙමු. ගිහින් එන්නම්.